ආයුබෝවන් අනුරාධපුරය ඩොටේ කියල හිතන් ඉන්න අයට අනුදුගෙන් පිළිතුරක්. 72 වන රාජ්‍ය තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ලංකාවෙන් තේරීපත් වුණේ අනුති ගුණසේකරයි. නමුත් ඇයට අවසන් තරඟාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ නමුත් ඇය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට සමත් වුණු බව රහසක් නොවේ. ඇයට ජයග්‍රහණය කරන්න නොහැකු අවස්ථාවලදී බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තා ඇය ආවේ අනුරාධපුරයෙන් කියලා කියපු දේ ලොකු අවාසියක් වුණා කියලා. නමුත් මේ ගැන ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යකදී ඇය අනුරාධපුරය ගැන හිතන හැටි මෙන්න මේ විදිහට කියා තිබුණා. මම පොඩි කාලේ ඉඳන් අත්දැකපු දෙයක් තියෙනවා. අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබ්බහම අහනවා අනුරාධපුරයෙන් ඇවිත් ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියලා. මට හිතන විදිහට එයාලා හිතනවා අපිට පාසල්වල ඒ අධ්‍යාපනය ලබා දෙන්නේ නෑ වගේ හැඟීමක්. සමහර වෙලාවට එයාලා ඇත්තටම තුහලෙන් අහන ප්‍රශ්නත් තියෙනවා. සමහර විට පහතට දාන්න අහන ප්‍රශ්නත් තියෙනවා. අනුරාධපුරය වගේ තැනකින් ලෝක රූ රැජින තරඟයට ආපු පළවෙනි කෙනා මම. ඉතින් මට ඇත්තටම ඕනාවක් තිබුණා මෙහෙම තැනකින් ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙම බෑ කියලා හිතන අයට කියලා දෙන්න. නැතුව මම ආවේ අනුරාධපුරයෙන්. අනුරාධපුරේ තමයි හොඳම තැන කියන එක නෙමෙයි මට උවමනා වුණේ. අනුරාධපුරය ගැන කියපු කතාවේ අරමුණ ඒකයි. ඉතින් මේ වගේ තවත් අලුත් තොරතුරකින් යලි හමු වෙනකල් මින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.